මිසිලකම ඇහෙනව නේද? ඇහෙනවනුවන් ඇහෙනවා ඕකේ. ඉවිනින් අපි විනාඩි චුට්ටක් තව 5ක් පොඩි වෙලාවක් බලමු, right? ඕකේ ඕකේ The last time there were that more than 150 students engaged with us. ඕකේ So in this time we hope in the same, but we'll see, right? However, this is a voluntary one. ඒකෙන් හින්දා ඕකේ අපි ඇත්තටම බල කරන්නේ නැහැ. හරි පොඩ්ඩක් Those අපි who බලමු මොකද participate, they will take the benefit. ඕකේ බලමු. මොකද ළමයිත් අර lectures සමහරලාට දැන් ගිහිල්ලා ගියපු ගමන් හරි අපි ස්ටාර්ට් කරමු. ළමයි meanwhile join වෙයි session එකත් එක්ක. හරි ඇත්තරම මේ හරිම සතුටුයි මිස්ලක අපිත් එක්ක අද දවස් සම්බන්ධ වෙච්ච එකත් එක්ක වාගේ busy schedule එක I know personally how you busy. ඇත්තරම ළමයි මම මිස් සිනුක ගැන introduction එකක් දෙන්න යන්නේ නැහැ. reason එක මම හිතන්නේ එතුමියගෙන්ම during ඒ session story එකේදී මම කැමති ආපු තැන කොහොමද සහ දැන් ඉන්නේ level එක ප්‍රොෆෙෂනල් ඒ වගේ ලයිෆ් ස්ටෝරි එකත් එක්කම එයාට තියෙන කොමියුනිකේෂන් ටික මිස් නිරුකම කියයි. එතකොට මම හිතන්නේ ඒක ගොඩක් වටිනවා. මොකද මම දැනට අඳුනලා දෙන්නම් මිස් නිරුක from අනුරාධපුර. That's all. හරි මම Very rural area, right? ඔයාලා හිතන විදියට මේ අපේ කැම්පස් එකේ තියෙන මිස් නිරුක ගොඩක්ම මේ ඕකේ අවට අය. More than 60% of the students are come from the near cities in Anuradhapura. එයාලට දැන් මේ වගේ සෙෂන් එකකට මම කෙනෙක් තෝරද්දි උඩ සාධක බලනවා. එතකොට අර නිකම්ම අපි ඉන්වයිට් කරන්නේ නැහැ. ඇත්තටම මම හිතනවා the most suitable person for today's session is the Miss Niluka. So without taking much time from the valuable time from you and our students, I most welcome to Miss Niluka to conduct the session. And ඒ වගේමයි ළමයිට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් එතුමියගෙන් අහන්න. මම හිතන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ සෙෂන් එක අවසානයේදී අහන්න පුළුවන්. මේක තමයි එහෙනම් උන දැන් පටන් ගමු මිස් නිලෝකාගේ ලයිෆ් ස්ටෝරි එක. ඕකේ thank you නුවන් ඇත්තටම මම හරිම සතුටින් බාරගත්තේ මොකද රජරට කිව්වහම තවත් මට ආස හිතුණා මොකද මගේ ගම මම ඒකට අර ෆිසිකලි ඇවිල්ලා මට කරන්න පුළුවන් නම් මම හරි කැමති වුණා හැබැයි අපි හැමෝගෙම ටයිම් එකයි මගෙත් මමත් ඉන්නේ ටිකක් කාර්යබහුල හින්දා ඔන්ලයින් හරි අපි හම්බ වෙලා මගේ ස්ටෝරි එක මම ආසාවෙන් ෂෙයා කරනවා මොකද මම හිතනවා මගේ කතාව ඇතුළත ඔයාලට මොනවා හරි ගන්න මොනවා හරි නෙවෙයි ඇත්තටම ගන්න දෙයක් තියෙනවා මොකද even මගේ වයසේ ඉන්න අයත් දැන් මගෙන් උපදෙස් ගන්නවා අහනවා මගේ like ගොඩක් උපදෙස් ගන්නවා. ඉතින් මං හිතනවා මේ වයසේ යුනිවර්සිටි එකේ ඉන්න වයසේ මම මගේ ස්ටෝරි එක ෂෙයා කරනවා කියන්නේ ඔයාලට ඔයාලගේ අනාගතය පාත් එක හොඳට හදාගන්න පුළුවන් කියන එක මම බිලීව් කරනවා. ඉතින් මං පටන් ගන්නම් මං කොහෙන් ආපු කෙනෙක්ද කියලා. මං ඇත්තටම අනුරාධපුර බොහෝම සාමාන්‍ය පවුලක බොහොම සාමාන්‍ය පවුලක ගැහැණු දරුවෙක් බාලයා මගේ පවුලේ 3 දෙනෙක් හිටියා මට හිටිය අම්මා විතරයි අවුරුදු 5 ඉඳන්. ඉතින් එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් ඒ වගේ ෆැමිලි එකකින් කෙනෙක් දරුවෙකුට කොච්චර ආර්ථික අපහසුතා තියෙනවද කොච්චර හැලහැප්පීම් වලට මුහුණ දෙන්න වෙනවද කියලා. හැබැයි ජීවිතේ හැම වෙලේම මම හිතුවේ ඒ මොන ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න හැම වෙලේම ඊවන් පොඩි කාලේ වුණත් ඒවා සතුටින් බාරගෙන ජීවිතේ මගේ ජීවිතේ ගලාගෙන ගියා. හැබැයි මං හිතුවා කවදා හරි මේ ඉන්න ජීවිතෙන් එළියට යන්න නම් අනිවාර්යෙන් මේ තියෙන නිදහස් අධ්‍යාපනයෙන් ප්‍රයෝජනෙ ගන්න ඕනි කියලා. මගේ ස්ටෝරි එකට යන්න කලින් මං චුට්ටක් කියන මගේ කරන්ට් සිටුේෂන් එක එතකොට ඔයාලට තේරෙයි. ඒ වගේ අනුරාධපුරෙන් ආපු පොඩි ගෑන් ළමෙක් තමයි අද මෙතන ඉඳන් කතා කරන්නේ. යා මොන වගේ දෙයක්ද දැන් කරන්නේ කියන එක. ඇත්තටම මට හරි අමාරුයි මේ කවුරුත් නැහැ. මේ ඔයාලගේ මූණවල් දකින්න නැති වුනහම හරි අමාරුයි වගේ. හැබැයි මං ෂෙයා කරන්න මං හිතනවා ඔයාලා අහගෙන ඉන්නවා කියලා.
ඇත්තටම මම දැන් ග්ලෝබල් බුක් කීපින් සොලියුෂන් කියන BPO ඒ කියන්නේ ලංකාවේ ඉඳන් අනිත් රටවල් වලට accounts බුක් කීපින් accounting tax කියන සර්විස් සප්ලයි දීලා ඩොලර් ඉන්කම් මේ රටට ගෙන කෙනෙක්. ඉතින් මම පටන් ගත්තේ මගේ ජීවිතේ මගේ මේ ගමන බිඳුවෙන්. දැන් දැනට මම රටවල් 6කට වඩා මගේ ක්ලයන්ට්ස්ලා ඉන්නවා. ඒකෙත් මම ළමයි මගේ ළඟ වැඩ කරනවා ළමයි 50කට වඩා. ඉතින් ඉන්කම් වශයෙන් ලොකු ගාණක් දැන් අවුරුද්දක් වශයෙන් විදිහට බැලුවොත් මගේ කම්පැනිෙන් මම මේ රටට දායාද කරනවා. ඉතින් ඒ වගේ තැනකට මම එන්න මං ඒ එන ජර්නි එකේදී වෙච්ච දේවල් මං කොහොමද එතනට ආවේ කියන එක මං කැමතියි ෂෙයා කරන්න. මම කිව්වා වගේ මම අනුරාධපුරේ A level කරේ 2000 වසරේදී 2000 වසරේ A level කරලා යුනිවර්සිටි එකට සිලෙක්ට් වුණා. ඇත්තට මං හිතුවේ නැහැ මං ඒ වගේ හොඳට පාස් වෙයි කියලා. ඒ වගේ මං නිදහසක තමා අධ්‍යාපනය කරේ A level O level කාලේ. ඊට පස්සේ A level වලදී නම් ඇත්තටම මම ටිකක් මහන්සි වුණා. මොකද මං දැනගත්තා මේ ජීවිතෙන් ගොඩ යන්න නම් මං හොඳට ඉගෙන ගන්න ඕනි කියලා. ඉතින් එහෙම කරලා මං ඒ තුනක් අරගෙන මම සිලෙක්ට් වුණා ජයවර්ධනපුර යුනිවර්සිටි එකට. හැබැයි මම ජයවර්ධනපුර යුනිවර්සිටි එකට සිලෙක්ට් වෙනකොට යුනිවර්සිටි එකේ තිබුණේ කොමන් ප්‍රෝග්‍රෑම් කියන කොමන් ප්‍රෝග්‍රෑම් කියන මෙතඩ් එකට තමයි අපිව ඊළඟ ස්පෙෂලායිස් කරන්න ඕනේ. ඉතින් මට වුණා ඒ කොමන් ප්‍රෝග්‍රෑම් එකට එන්න ඇවිල්ලා ඊට පස්සේ තමයි ස්පෙෂලායිසේෂන් කරන්න ඕනේ. ඉතින් මං හැමතිස්සෙම කියන්නේ මම අනුරාධපුරෙන් ආවේ. මං අනුරාධපුරෙන් කොළඹට එනකොට මගේ ඉංග්‍රීසි දැනුම හොඳටම like කිව්වොත් බේසික් මොනවත් ලෙක්චර් හෝල් එකදී කියන දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් මම අර කොමන් ප්‍රෝග්‍රෑම් එකට වැටිලා ඒ පළවෙනි අවුරුදු දෙකේදී ලබාගත් රිසල්ට් එකත් එක්ක තමයි මට පුළුවන් වුණේ ඊළඟ මගේ ස්පෙෂලායිසේෂන් එක කරන්න. හැබැයි ඒකදී උනේ දැන් මම accounting වලට කැමති වුණත් මට accountancy යන්න බැරි වුණා. මොකද ඇත්තටම කොළඹ ඒරියා එකේ ළමයි උඟාක් ඉදිරියෙන් ඉන්නේ මම නම් චාටඩ් කියන එක මොකද්ද කියලාවත් දැනගත්තේ නැහැ යුනිවර්සිටි එකට එනකල්ල. හැබැයි අනිත් කොළඹ ඒරියා සහ ටිකක් දන්න ළමයි CA වල ෆයිනල් 1 level එකට ඇවිල්ලා ඒ වගේ ගොඩක් ඉගෙනගෙන තමයි ආවේ. ඉතින් එයාලට යුනිවර්සිටි එකේදී ඒ රිසර්ච් හොඳට ගන්න පුළුවන් වුණා. හැබැයි මට මගේ තිබුණ ඉංග්‍රීසි බැරිකම ඒවත් එක්ක මම ස්ට්‍රගල් කරා සහ මගේ රිසර්ච් ඒ තරම් හොඳ වුණේ නැහැ. මට accountancy තෝරගන්න. එතකොට උන දේ තමා මම තෝරගන්න යනවා මගේ තිබුණේ grade point average 2.99 ගානක්. ඉතින් මම දැනගත්තා නෑ මට මේ accountancy කියන එකට මම දැම්මොත් මට ඒක හම්බෙන්නේ නැහැ. ඒ හින්දා ඊළඟට තියෙන හොඳම ෆැකල්ටි එකට මම යනවා කියලා හිතුවා. ඊට පස්සේ බලනකොට ෆයිනෑන්ස් එක තියෙන්නේ ඒකටත් බෑ. ඊට පස්සේ මම හිතුවා මාකටිං කියන එක කැම්පස් එකෙත් හරිම ඉන්ටරෙස්ටිං ඒකේ ඉන්න අයත් හරිම පොසිටිව්. ඉතින් මම තෝරගත්තා මාකටිං කියන සබ්ජෙක්ට් එක. ඉතින් මාකටිං වලින් මම ස්පෙෂලායිස්ඩ් වුණා. වෙලා මම ජොබ් මාකට් එකට ආවා. හැබැයි මගේ තිබුණ ඉංග්‍රීසි වල තිබුණ අඩුපාඩුත් එක්ක මම ෆ්ලුවන්ට් නැහැ. ඒවත් එක්ක මට තේරුණා මම මාකටිං වලින් මට ඉස්සරහට යන්න අමාරුයි කියලා. ඒකත් එක්ක මම දැනගත්තා දැන් මම ඇත්තටම යුනිවර්සිටි එකට ආවට පස්සේ හැමෝම රැල්ලට වගේ චාටඩ් කරනවා. ඒ දේ මමත් කරා. ඉතින් මට පුළුවන් වුණා පළවෙනි අවුරුද්දේම අර ඒ කාලේ තිබුණේ මොනවාද ෆවුන්ඩේෂන් ඉන්ටර්මීඩියට් කියන එක. ඉතින් මේ දෙක ඊසිලි මට ඒක ගන්න පුළුවන් වුණා. හැබැයි ඉන්ටර්මීඩියට් වලට මම ගියායින් පස්සේ දැන් ඔන්න අවස්ථාවක් ආවා ඔඩිට් ෆර්ම් යන්න. ඉතින් ඇත්තටම මම ඒ වෙලාවේ ඔඩිට් ෆර්ම් කියන එක තෝරගත්තේ නැහැ. මොකද මම දැන් මාකටිං තෝරගෙන
ඊළඟට මට ෆයිනෑන්ෂියලි මම අමාරුයි මගේ අම්මට කරදර කරේ නෑ මමම තනියම මං හොයා ගන්නවා කියලා හිතුවා අපිට මහ පොළ දෙනවා ඒකිනුයි තව මොන හරි පාර්ට් ටයිම් වැඩක් කරලා මම මගේ අධ්‍යාපනයට ඕන මුදල් මම හොයා ගන්නවා කියන මතේ තමයි හිටියේ. ඉතින් මං ඔඩිට් ෆර්ම් වලට යන්න මට වුමනාවක් නැහැ. ඉතින් ඒක මට ඇත්තටම මම ඒ කාලෙම ඔඩිට් ෆර්ම් ගියා නම් හොඳයි. හැබැයි මට ඒ අවස්ථාව මග ඇරුණා. මං මාකටිං ෆීල්ඩ් එකේ මාකටිං එක්සිකියුටිව් කෙනෙක් විදිහට ජොයින් වෙලා දැන් ඔන්න සැලරිස් උත් හම්බ වෙනවා. හැබැයි මට තේරෙනවා දැන් මට මේක ඉස්සරහට යන්න බෑ. මට ග්‍රෝත් එකක් නැති වෙයි. මං කොහේ හරි මෙතන ස්ටක් වෙලා ඉඳී කියලා. එතකොට මං තීරණය කරා නෑ මම හුඟක් කැමති නම්බර්ස් එක්ක වැඩ කරන්න. මං හුඟක් කැමති accounting පැත්තේ. even මම මාකටිං ෆීල්ඩ් එකේ ජොබ් එක කරන්න ගියත් මම වැඩිපුරම කරන්නේ රිපෝට්ස් අරගෙන ඒ මේ ඒ තියෙන නම්බර්ස් එක්ක වැඩ කරන එක. ඉතින් මං හිතුවා නෑ මම නවත්තපු අර චාටඩ් කියන එක මං කොහෙන් හරි දැන් පටන් ගන්නවා කියලා. ඉතින් එහෙම කියලා හිතලා මම අවුරුදු 29 දී ආයෙ තීරණය කරා අවුරුදු 7ක් විතර අතෑරපු චාටඩ් කියන එක මං ආයෙ පටන් ගත්තා අවුරුදු 29 දී. ඉතින් හිතන්න ඒ වගේ වෙලාවක මං හිතන්නේ කිසිම කෙනෙක් ඒ ඩිසිෂන් එක ගන්නේ කියලා. හැබැයි ඒකෙදි මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාගේ එකඟව ඔයා යන ගමනේ මොකක් හරි වෙනස් කරන්න තියෙනවා ඒක හරියන්නේ නැහැ කියලා බය වෙන්න එපා. ඒ ඩිසිෂන් එක ගන්න මොකද ඒත් නැහැ අපි අපි ආරන්න ඕනනම් අපි ආදේ කරන එකට යන්න. එතකොට ඒකෙන් ඉස්සරහට යන්න පුළුවන්. නැත්තම් අපි මොකක් හරි දෙයක හිර වෙලා එහෙමනම් සමහර වෙලාවට එතනින් කරන්න ඕනි කියලා don't be afraid to change. ඔයාට හිතෙනවා නම් ඒක චේන්ජ් කරන්න. ඉතින් ඒ වගේම මම දැන් මාකටිං වල ඉඳලා අකවුන්ටන්සි කියන ෆීල්ඩ් එකට මාරුණා. ඉතින් ඒක හරි ලේසි වැඩක් නෙවෙයි. මොකද අවුරුදු ගාණක් අතෑරලා තියලා මම දැන් ආපහු ක්ලාසස් වලට යන ඇත්තටම මට ඒ අවස්ථාවට යන්න පුළුවන් වුණා. මට හොඳ සහකාරයෙක් හම්බුණා. එයා උදව් කරා. ඒ හින්දා මම තීරණය කරා නෑ මම ඔඩිට් ෆර්ම් යනවා. ගිහිල්ලා මේ චාටඩ් කියන එක ඉවර කරනවා කියලා. ඉතින් එහෙම කරලා මම අවුරුදු 33 දී තමයි මගේ වරලත් ගණකාධිකරණ විභාගයේ කරන්නේ. ඉතින් මම අනිත් අය මගේ බැච්මේට්ලත් එක්ක බලනකොට මම ගොඩක් බිහයින්ඩ්. මම දැන් අවුරුදු 33 දී චාට් ක්වොලිෆයිඩ් වෙලා මම රස්සාවට ගියත් මම ඉන්නේ ලොකු තැන්වල නෙවෙයි. මං ඉන්නේ සාමාන්‍ය ඊට පස්සේ ඉන්ටර්මීඩියට් account සීනියර් account ඒ වගේ මම මගේ යාළුවෝ ඒ වෙලාව වෙනකොට ගොඩාක් ඉහළ තැන් හොඳ උදාහරණේ තමයි මම ඔඩිට් ෆර්ම් මගේ බැච්මේට්ලා තමයි ඩිරෙක්ටර්ස්ලා සීනියර් මැනේජර්ස්ලා. ඉතින් ඒකේ අවස්ථාවකදීත් මම හිතුවේ මම හිතුවා මම කවුන්ටන්සි කියන දේ චාර්ටඩ් accountants මට මගේ ජීවිතේ වෙනස් කරන්න ඒ අභියෝගේ බාරගත්තා මගේ ජීවිතේ. ඒකට මුණේව මට කිසිම දෙයක් අදාළ වුණේ නැහැ. මොකද මට උනුනේ ඒ අදාළ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරලා චාර්ටඩ් account කෙනෙක් වෙන එක. ඉතින් අවුරුදු 33 දී මම චාර්ටඩ් account කෙනෙක් වුණා. හැබැයි චාර්ටඩ් account කෙනෙක් වුණ ගමන් මට හම්බුනේ නෑ ලොකු සැලරි. මට මතකයි මම චාර්ටඩ් ක්වොලිෆයිඩ් වුණ ගමන් මට හම්බුනේ රුපියල් 55000ක් වගේ සැලරි එකක්. ඉතින් ඒක ගන්න මම ඔඩිට් ෆර්ම් එකෙන් පස්සේ මම ජොයින් වුණේ BPO ඉන්ඩස්ට්‍රි එකේ තියෙන කම්පැනි එකට. ඉතින් එතනත් අවුරුදු ගාණක් වැඩ කරලා තවත් ඕස්ට්‍රේලියන් accounting ෆර්ම් එකකට මම ජොයින් වෙනවා. ඉතින් එතනදී වෙන දෙයක් තමයි මගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එකකට එනවා. ඒ කියන්නේ මම වැඩ කර ඉන්න දවසක මම දකිනවා එක්තරා වෙබ්සයිට් එකක්. ඒ වෙබ්සයිට් එකෙන්
ඒක ගැන හොයලා බැලුවාම මම දැනගත්ත දෙයක් තමයි අපිට ලංකාවේ ඉඳලා වෙන රටවල් වල තියෙන accounts හදන්න පුළුවන්. මම දැන් accounts වලින් තරෝ මම technically sound මම දැන් international ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවල accounting කරන්නේ කොහොමද කියලා දන්නවා. ඒ කට්ටිය කරන accounting software ගැන දන්නවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක මම මට අර වෙබ්සයිට් එක ගැන ආරංචි ඇත්තම කියනවා නම් ඒ වෙබ්සයිට් එකේ නම තමයි Upwork කියන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් එක. ඉතින් එතන ගිහිල්ලා මම මගේ ප්‍රොෆයිල් එක හදා ගන්නවා. ඒ ප්‍රොෆයිල් එක හදාගත්තාම එතන තියෙනවා අපේ ක්වොලිෆිකේෂන් ටික දාන්න පුළුවන්, අපේ එක්ස්පීරියන්ස් දාන්න පුළුවන්. ඊට පස්සේ අපේ සමරි එකක් ලියන්න පුළුවන්. ඔයා මොනවද දන්නේ? ඒ ඔක්කොම දාලා මම මගේ ප්‍රොෆයිල් එක හදලා මම උත්සාහ කරනවා. දැන් කවුරුත් ඒක බිලීව් කරන්නේ ගොඩාක් මට ඒ පණිවිඩය දුන්න කෙනත් කියනවා නෝ මම ඒක ඇප්ලයි කරලා මට හරි ගියේ නැහැ නිලු. ඒකින්ද මම දන්නේ ලංකාවේ අපිට ඒක වින් කරන්න පුළුවන්ද කියලා. හැබැයි නෑ මම ඒක අතෑරියේ නෑ. මට ඕනුණා දැන් මම දන්නවා දැන් මම ටිකක් බිහයින්ඩ් ඉන්නේ අනිත් අයට වඩා. මොකද මම මගේ බැච්මේට්ලා දැන් CFOලා ඩිරෙක්ටර්ස්ලා එහෙම ඉන්නකොට මම නිකන් සාමාන්‍ය කම්පැනි එකක accountant. මොකද මම අවුරුදු 8කට විතර පස්සේ තමයි chartered පටන් ගත්තේ. මම මගේ career එක change කරා. ඉතින් ඒකත් එක්ක මං හරීම behind. ඉතින් මට ඕනුණා මොනවා හරි දෙයක් කරන්න. මොකද මට ඕනුණා ෆයිනෑන්සියලි ස්ට්‍රෝං වෙන්න. අපිට සල්ලි තියෙනවා අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපිට ගොඩක් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. මොකද මං ආවේ අනුරාධපුර කියන නගරේ ගමෙන්. ඉතින් ඒ ගමේ ගොඩාක් අපිට ඉන්නේ වටපිටාවේ ගොඩාක් උදව් අවශ්‍ය මිනිස්සු. ඉතින් දැන් මගේ අවුරුදු 33කුත් වෙලා මට කිසි දෙයක් කරගන්න බැහැ. මං හිතුවේ දැන් මේ නිදර්ශන අධ්‍යාපනය නිසා යුනිවර්සිටි ගියා. යුනිවර්සිටි එකෙන් එළියට එද්දීන් අපිට ලොකු ලොකු රස්සාවල් හම්බ වෙයි. ඒකෙන් පස්සේ අපේ ජීවිත හරියයි කියලා. හැබැයි එහෙම වුණේ නෑ. මං ඒකෙදිත් කියන්න ඕනේ අපි මොන ඩිග්‍රී ගත්තත් වැඩක් නෑ. අපි උනන්දු නැත්නම් අපි මහන්සි වෙන්නේ නැත්නම් අපිට හරි අමාරුයි මේ තියෙන සමාජයේ තියෙන අවස්ථත් එක්ක කම්පීට් කරන්න. මම ඔයාලට ඉස්සරහදී කියන්නම් මේ මම ඉන්න ඉන්ඩස්ට්‍රි එකේදී කොච්චර වැදගත් අපි කොච්චර වැදගත්ද සමහර දේවල් ඉගෙන ගන්න එක කියන එක මම කියන්නම්. එතකල් දැන් මම Upwork එකේ වැඩේට මම මහන්සි වෙනවා. දැන් මම හොයනවා මොකද්ද මේ Upwork කියන්නේ. කොහොමද මම මේ Upwork එකේ වින් කරන්නේ? කොහොමද මම මගේ ප්‍රොෆයිල් එක හොඳට හදන්නේ? කොහොමද මම 100% මගේ ප්‍රොෆයිල් එක විනින් කියන ඒ කියන්නේ දිනන ජොබ් එක ඔෆර් එකක් ගන්න තත්ත්වෙට මම හදාන්නේ. ඒ වගේ මම එක එක රිසර්ච් කරනවා. දැන් මම කවුරුත් මට කියන්නේ මම වැඩට යනවා ගිහිල්ලා එනකොට ඇවිල්ලා මම මේ ගැන හොයනවා. හැබැයි මට මේක කියන්න ඕනේ මට ඒක කියන්න මට බැරි වුණා. මම මේ தത്വෙට මේ මටම කියලා දෙයක් හදාගන්න වැඩිපුර උනන්දුනේ මොකද මම ඔඩිට් ෆර්ම් ගිහිල්ලා මම chartered qualified වෙනවා. ඒ කාලෙදිත් මගේ තියෙනවා ස්ටෝරීස්. ඒව කියනකොට මට ගොඩාක් වෙලාව ඕනේ. හැබැයි මම ඔයාලට වැදගත් වෙන දේවල් හින්දා මම කියන්න. දැන් මට එතකොට මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පොඩි ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. ඉතින් එයාලත් එක්ක ගෘහණියක් අම්මා කෙනෙක් ඒ ඔක්කොමත් එක්ක මම උදේ පාන්දර 6ට තමයි මට shift එක තිබුණේ. හැබැයි ඒ ගිහිල්ලා මම වැඩ කරනකොට 6 ඉඳන් 2 වෙනකන් වුණාට shift එක කවදාවත් 2ට එන්න බෑ. මොකද මම ඒ වගේ කෙනෙක්. මටත් වැඩක් හම්බුනොත් ඒ වැඩේ කොහොම හරි ඉවර කරන්න ඕනි කියන mentality එක තියෙනවා. ඉතින් ඒ firm එකේදී කලේ එයාලා අපිට හවස් වෙනකොටත් මේක හෙට ඕන කියන වගේ level එකේ අපිට වැඩ දෙනවා. එතකොට එහෙම ගන්න වැඩේ මම කරන්න ටයිම් එක ගන්න හින්දා සමහර දවසට මම 5 වෙනකම්ම උදේ 6ට ගිහම මම 5 වෙනකම් වැඩ කරනවා. ඉතින් ඒ වගේ වෙලාවෙදී මටම හිතුණා මොකද්ද මේ ලයිෆ් එක ඇයි මට ඇත්තටම මගේ දරුවෝ එක්ක කාලය ගෙවන්නත් බෑ. ඉතින් මම මොනවා හරි කරන්න ඕනි කියන අවස්ථාවේ තමයි මම හිටියේ. ඉතින් ඒකම මට Upwork එක හම්බුණා. මගේ මං අර උත්සාහය අතාරින්න නැතුව ඒක හොයාගෙන ගිහිල්ලා මං උත්සාහ කරා මට දවසක
ඇත්තම ඔස්ට්‍රේලියන් ක්ලයන්ට් කෙනෙක් මට ඔෆර් එකක් එව්වා. ඒ ඔෆර් එක එව්ව එකේ තිබුණේ කම්පැනි 4ක් රටවල් 4ක. ඉතින් ඒ රටවල් 4ෙම එකපාරම මට එක්ස්පීරියන්ස් එක ආවා. ඔස්ට්‍රේලියාවල, UK වල, USA වල and සිංගප්පූර වල. ඉතින් ඒ වගේ රටවල් 4ක දැනුම එකපාර මට එනකොට මම තේරුම් ගත්තා මේ accountancy කියන එක මේ accounting කියන එක හැම රටකටම පොදුයි. ඒ රටට අදාළ අපි requirement වලට adjust වුණා නම් අපිට කරන්න පුළුවන්. ඉතින් මම එහෙම කරලා මගේ මේ Upwork කියන journey එකේ බොහෝම පොඩිවට පටන් ගත්තා. ඉස්සෙල්ලාම employee කෙනෙක් වෙලා හිටියා. ඊළඟට ඒකෙන් මම freelancer කෙනෙක් වුණා. ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙලා මම ටික දවසක් යනකොට මට හිතුණා ඇයි මම මේක කම්පැනියක් විදිහට ස්ටාර්ට් කරන්නේ නැත්තේ කියලා. ඉතින් එහෙම කරලා අපි පොඩිවට ස්ටාර්ට් කරා. ඇත්තට මගේ හස්බන්ඩ් කිව්වා අපි ෆර්ම් එකක් පොඩිවට ස්ටාර්ට් කරමු කියලා. ඒ වගේ එහෙම කියන කලුත් මට හිතුන්නේ නැහැ මේක ඇත්තටම තව දුරටත් ලොකු කම්පැනියක් තරමට අපිට ගෙනියන්න පුළුවන් වෙයි කියලා. හැබැයි එහෙම හිතලා අපි චූටියට පටන් ගත්තා. පටන් ගන්නකොට ගොඩාක් දේවල් වටපිටාවේ තිබුණා. මේක ඇත්තටම ලොකු ඔපචුනිටි එකක් තියෙන දෙයක් කියන එක තේරුම් ගන්න. මොකද BPO කියන්නේ මේ ඉන්ටර්නැෂනල් මාකට් එකේ ගොඩාක් තියෙනවා ඔපචුනිටිස්. ඉතින් ඒක අපිට පුළුවන් මේ කැපිටලයිස් කරන්න. ඊළඟට අපි ගාව ඉන්නවා ගොඩාක් ඉගෙන ගත්ත දැන් යුනිවර්සිටිස් වලින් අවුට් වෙන ළමයි ගොඩාක් ඉන්නවා. එයාලට accounting knowledge එකද ඉංග්‍රීසිද හැමදේම එයාලට පුළුවන්. ඉතින් අපිට මෙහි ලංකාවේ ඉඳගෙන මේ රටවල් එක්ක වැඩ කරන්න පුළුවන් නේද කියන එක ඔළුවේ තියාගෙන තමයි මේ කම්පැනි හැදුවේ. ඉතින් ඒ කම්පැනි හදලා දැන් මම වැඩ කරගෙන යනවා. මම ඇත්තටම පළවෙනියට පොඩි මගේම ළඟම ඉන්න ඥාති දරුවෙක් ඊළඟට තව එක්ස්පීරියන්ස් තියෙන ඒත් කෙනෙක් ඇවිල්ලා මගේ ගාව එයාට වැඩ දෙන්න පුළුවන් දෙකෝ. ඉතින් ඒ වගේ අරගෙන පොඩිවට පටන් ගත්තා. ඉතින් එහෙම පොඩිවට පටන් ගත්ත එක තමයි අද දැන් එම්ප්ලොයිස්ලා 50කට වඩා වැඩියෙන් සහ ඇත්තම කියනවා නම් මගේ ස්ටෝරි එක කිව්වොත් මම දැන් මේ බිස්නස් එක කරලා ගිය අවුරුද්දේ සම්මාන අරගෙන ඉන්නේ. ඒ දෙයකට හේතු උනේ ඇත්තටම අර පොඩිවට අපි ඩ්‍රීම් අපිට ලොකුවට සිහින දකින්න පුළුවන්. හැබැයි ඒ සිහින සැබෑ කරන්න නම් අපි කොහෙන් හරි ස්ටාර්ට් කරන්න ඕනේ. ඉතින් ඔයාලටත් මං කියන්නේ දුවේ පුතේ තියාගන්න ලොකු හීන තියාගන්න. එහෙම ලොකු හීන තිබ්බොත් අපිට ඒ තැනකට යන්න පුළුවන්. අපි නැත්තම් නිකන් නැහැ අපිට බෑ කියන එක නෙවෙයි. දැන් තියෙන සමාජයේ අපිට තියෙන අවස්ථා එක්ක අපිට කරන්න පුළුවන් දේවල් බොහෝම ඉහළයි. මම හිතනවා මෙතන ඉන්න අයට ඒ කාලේ මගේ තිබුණ දැනුම මම ඉංග්‍රීසි වලින් ගොඩාක් behind. හැබැයි දැන් ඉන්න මේ තරුණ පරම්පරාවට ඉංග්‍රීසි කියන දේ සාමාන්‍ය දෙයක්. මොකද දැන් තියෙන ඉන්ටර්නෙට් එක තියෙනවා, එයාලා නිතරම යූස් කරනවා. ඉතින් ඒවත් එක්ක ඔයාලගේ තියෙන ඉංග්‍රීසි දැනුම මං එදා හිටපු තත්ත්වයට වඩා සෑහෙන ඉහළයි. ඉතින් මම අනුරාධපුරේ ඉඳන් යුනිවර්සිටි එකට එනකොට මට මිනිස්සෙක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බයයි. සමහරට හයියෙන් කතා කරොත් මට ඇඬෙන තරම්. ඒ වගේ පර්සනැලිටි එකක් තමයි මට තිබුණේ. ඉතින් ඒ වගේ හිටපු මම දැන් ලෝකේ ඉන්න ඕනම රටක ක්ලයන්ට් කෙනෙක් ආවොත් එයාලත් එක්ක කතා කරලා එයාලගේ ජොබ් ඔපචුනිටි එක වින් කරන්න තරම් තත්යකට ආවේ ඒ මේ ජීවිතේ අපි ඒ ගෙවපු කාලවල වලදී ලැබුණු අත්දැකීම්. ඉතින් ඒක මම කියන්න ඕනේ හැම වෙලේම උත්සාහ කරන්න තමන්ගේ ජීවිතේට අලුත් දෙයක් ඉගෙන ගන්න. මොකද මම වුණත් දැන් එක දෙයක් බෑ කියලා ඒකේ මැත්තේම මම එතනින් එහාට මට ජීවිතයක් නැහැ කියලා හිතන එක නෙමෙයි වැදගත්. ඔයාලට තේරෙනවා නම් මේ ජීවිතේ මම මේක චේන්ජ් කරන්න ඕනේ කියලා ඒක චේන්ජ් කරලා ඕන දැනුම ලබා ගන්න. දැන් මගේ මේ ෆ්‍රීලාන්සින් ජීවිතේදී මම ගොඩාක් දේවල් මම ඒක ස්ටාර්ට් කරාට පස්සේ ඉගෙන ගත්ත දේවල්. දැන් මේ තියෙන ඔන්ලයින් ෆැසිලිටි එකක්
එක්ක අපිට ඉගෙන ගන්න තියෙන දේවල් සෑහෙන දේවල් තියෙනවා. අපිට අද මම මේ මගේ accounting වැඩවලදී අපි cloud accounting කියන එක තියෙනවා. ඒක ඉගෙන ගන්න මට එක cloud accounting එකක් විතරයි මම දැනගෙන හිටියේ. හැබැයි මම දැන් Upwork එකේ තියෙන opportunities දිහා දැක්කම මොනවද ගොඩාක් opportunities තියෙන්නේ කියලා ඒ දේවල් වලට අදාළ ඒ අදාළ accounting packages මම ඉගෙන ගත්තේ online ගිහිල්ලා YouTube එකේ බැලුවොත් ඔයාලට ඕන තරම් තියෙනවා A to Z ඒ දේවල් ඉගෙන ගන්න. ඉතින් ඒකේ තමන්ගේ අතේ තමා තියෙන්නේ තමන් මහන්සි වෙලා දැනුම රැස් කරගන්න එක. ඒවා කරගත්තොත් ඔයාලට ඉදිරියට යන්න පුළුවන්. ඉතින් මම දැන් මගේ GBS ජර්නි එක කියන්නම්කෝ. මම දැන් චූටි කඩේක ඇත්තටම පොඩි කඩ කෑල්ලක පොඩි කාමරයක ඉස්ලාම් ළමයි දෙන්නෙකුත් එක්ක මම පටන් ගත්තේ මගේ GBS කම්පැනි එක. එතනදී ඒක මම හිතුවේ ඉස්සලා මට දැන් චූටි බබෙක් ඉන්නවා අවුරුදු එකක බබෙක් හිටියා දෙවෙනි බබා. ඉතින් එයාත් ඉන්න හින්දා මට ළඟම මට විනාඩි 5න් යන්න පුළුවන් විදියට මම ඒ තැන හදාගත්තා. ඊට පස්සේ ඔන්න මට දැන් අවස්ථා හම්බ වෙනවා ගොඩාක් Upwork එක හරහා. ඊළඟට දැන් මම ළමයි මගේ කම්පැනියට ජොයින් වෙනවා. ඉතින් මං ඊළඟට ඔන්න තව ටිකක් ලොකු තැනකට ගියා. එතනත් 20ක් විතර එම්ප්ලොයිස්ලා ඉන්නකොට මම දැන් ඉන්න වර්ක් ප්ලේස් එකට ආවා. එතන ඇවිල්ලා ළමයි 50ක් 60ක් විතර මට සයින් කරන්න පුළුවන්. දැන් ඒක සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන හොඳ BPO එක ස්ටෑන්ඩඩ් එකට මට ඒක ගේන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි මට තිබුණේ නැහැ ඉන්වෙස්ට් කරන්න සල්ලි. මට තිබුණේ නැහැ ලොකු කම්පැනි එකක් ඕපන් කරන්න තරමේ දැනුමක්. මට තිබුණේ නැහැ මෙහෙම මේ විදියට මම රටේ මිනිස්සුන්ට උදව් කරන්න මට අවස්ථාව ලැබෙයි කියලා. හැබැයි එක තැනකදී මේ පොයින්ට් එකට ඇවිල්ලා ඒ ඩිසිෂන් එක ගත්ත නිසා මම මේ ස්මෝල් ඒක පොඩිවට හරි මම අද එදා පටන් ගත්ත නිසා අද මම ලොකු කම්පැනි එකක් රන් කරන අද මේ සමාජයට රටට ඩොලර් ගේන සම්මාන ගන්න කාන්තාවක් බවට පත් වෙලා තිනවා. ඉතින් එහෙම වෙන්න ඒක තමන්ගේ අතේ තියෙන්නේ. තමන්ගේ අතේ තමයි ඒක තියෙන්නේ. අපිට බැරි වුණ දේවල් ගැනවත් අපි කොහෙන්ද ආවේ කියන දේවල්වත් හිත හිටියොත් අපිට කවදාවත් ඉස්සරහට යන්න බෑ. අනිත් එක ජීවිතය කියන්නේ අපි අර විඳවා විඳින්න ඕන දෙයක් මිසක් විඳවන්න නෙමෙයි. ඉතින් ප්‍රශ්න කියන දේවල් අපි හැමෝටම තියෙනවා. ප්‍රශ්න කියන ඒවා හැම කෙනෙකුටම එනවා. ඒ එන ප්‍රශ්න එක්ක ඒවා සාර්ථකව ජයගෙන ඉස්සරහට යන කෙනා තමයි මං හිතන්නේ සක්සස් වෙනවා කියන්නේ. නැත්තම් මගේ ජීවිතේ ඒ ගෙවුන මුල ඉඳන් ආපු කාලේදී තිබුණ ප්‍රශ්න මං ඒවා ප්‍රශ්න කියලා ඒවා ගැන වොරි වෙවි හිටියා නම් එහෙම මං හිතන්නේ මට අද කවදාවත් මේ තියෙන ජීවිතේට එන්න පුළුවන් කියලා. අද ඒකම මට කියන්න ඕනේ සොරි මට පොයින්ට්ස් ටිකක් මට හිතෙනවා ඔයාලට ෂෙයා කරන්න ඕනේ ඒවා ටික කියන්න ඕනේ කියලා. සමාවෙන්න. හරි. තව දෙයක් තමයි. අපි හිතුවොත් අපි පටන් ගත්තේ ජීවිතේ අනුරාධපුරයෙන් මගේ පොඩි ෆැමිලි එක. ඉතින් ඒ නිසා මට ඉස්සරහට යන්න බෑයි කිව්වොත් ඒක වැරදි. දැන් සමහරට දැන් නුවන් සර් කිව්වා මෙතන ඉන්නේ ගොඩාක් අනුරාධපුර අවට ඉන්න අය කියලා. ඉතින් ඒක ගැන කිසිම වෙලාවක දුක් වෙන්න එපා. අපි කොහෙන්ද එන්නේ අපේ බිගිනින් එක මොකද්ද ඒක වැදගත් නැහැ. ඉතින් ඒක තමාගේ අතේ තියෙන්නේ තමන් කොහොමද අනිත් කෙනෙක් එක්ක කතා කරන්නේ අපි කොහොමද ප්ලෙසන්ට් වෙන්නේ අපි කොහොමද පොසිටිව් වෙන්නේ අන්න ඒවත් එක්ක අපේ ජීවිතේ ඉස්සරහට යනවා. දැන් හොඳම දෙයක් තමයි මම අනුරාධපුරෙන් එනකොට
හරි බයයි මිනිස්සෙක් එක්ක කතා කරන්න. ඉතින් හැබැයි නැහැ දැන් මම කරන දේවල් කියන්නේ අ, වෘත්ති මේ කම්පැනි දේවල් වලට වඩා එහා ගියපු සමාජයට දේවල් කරන්න යනකොට අපිට මිනිස්සු හම්බෙන්න වෙනවා. අපි කතා කරන්න ඕනේ. හැම වෙලේම අපි අ, ඒක පොසිටිව්ව අරගෙන අපේ ජීවිතෙන් අපි ඉගෙනගත්ත දේත් අනිත් අයට ෂෙයා කරගෙන කරනකොට ඒකෙන් ලැබෙන සතුට ඒක කියලා නිම කරන්න බෑ. ඉතින් අ, මගේ කම්පැනි ගැන මම ඔයාලට කියනවා නම් ඒක කරගෙන යනකොටත් හැම වෙලේම මං හිතුවේ මේක තනි කෙනෙක් කරන දෙයක් නෙවෙයි. අපි ගෲප් එකක් විදිහට, ටීම් එකක් විදිහට කරන දෙයක්. ඉතින් ඒකෙදි හැම වෙලේම මගේ එම්ප්ලොයිස්ලාට මම ට්‍රීට් කරන විදිය මොකද මම දන්නවා මේ නිදහස් අධ්‍යාපනයේ නිසා තමයි මම මේ තත්ත්වයේ අද ඉන්නේ. ඉතින් ඒක නිසා කවුරු හරි කෙනෙක් මගේ ළඟට ආවත් මම හැම වෙලේම කියන්නේ ඒ නිදහස් අධ්‍යාපනයේ ප්‍රයෝජනය ගන්න ඒ මොකද සල්ලි තියෙනවා නම් ඇත්තටම අපි මේ ගවර්න්මන්ට් යුනිවර්සිටිස් වලට ගිහිල්ලා ඒ විදිහට ඉන්න ඕනේ නැහැ අපිට ප්‍රයිවට් කරන්න බෑ. හැබැයි අපිට සල්ලි තිබිලා නැතුව අපි මහන්සි වෙලා අපි ඒ දේ ලබාගෙන ආවා නම් ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්න. මොකද ඒ යුනිවර්සිටි එකේ ජීවිත කාලෙදිත් අපිට ඒ ලැබෙන අත්දැකීම් අනිවාර්යෙන් ජීවිතයට වැදගත්. මොකද සමහර වෙලාවට හිතන්න පුළුවන් යුනිවර්සිටි එකේදී මේ කරන සමහර සබ්ජෙක්ට් ඒවා වැදගත් නැහැ කියලා. සබ්ජෙක්ට් විතරක් නෙමෙයි. ඒ යුනිවර්සිටි එකකින් ඕගනයිස් කරන ඉවෙන්ට්ස් ඒවා මග අරින්න එපා. ඒවා අනිවාර්යෙන් ඒවට සහභාගී වෙන්න. මොකද ඒ දේවල් වලින් අපේ ජීවිතේ පර්සනැලිටි එක හදනවා. අපි එක පැත්තකට වෙලා නිකන් ගුලි වෙලා ඉන්න එක නෙමෙයි අපි කරන්න ඕනේ. මොකද මම දැන් මේ BPO ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරගෙන යනකොට දකින්න දෙයක් තමයි වෙන රටවල් වලින් වැඩිපුරම කැමති පිලිපීන්ස් වලට අයව ගන්න, ඉන්දියාව වලින් අයව ගන්න. මොකද එයාලා හැමතිස්සෙම කියන්නේ අපේ කමියුනිකේෂන් එක හොඳ නැහැ කියලා. ඇත්ත අපි සමහරලාට ඉංග්‍රීසි වලින් අපි එච්චර තරෝ නැහැ. හැබැයි අපි අපේ සබ්ජෙක්ට් එක දන්නවා නම් අපි ඒක තරෝ නම් අපි ඒක හොඳට ප්‍රසන්ට් කරනවා නම් even though ඒක අර ඉංග්‍රීසි වල තියෙන අඩුපාඩුවක් නැති වුණත් ඒක කොන්ෆිඩන්ස්ව අපි කතා කරනවා නම් ඒ වගේ වෙලාවදී අපිට ගොඩාක් ඔපචුනිටි එනවා. ඉතින් ඒක නිසා හැම වෙලේම බලන්න කමියුනිකේෂන් කියන එක හදාගන්න ජීවිතේ. මොකද ඒවා හරිම වැදගත්. ඊළඟට දැන් AI කියලා තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම දන්නවා. ඒ නිසා බය වෙලා ඉන්නවා ඇති දැන් අනේ මං account කෙනෙක් මේ AI නිසා මට accounting jobs නැති වෙයිද මම මේ මගේ අනාගතේ මොනවා වේද හැබැයි එහෙම නෙමෙයි. ඔයාලා දැන් ඉගෙන ගන්න දේ හැමදේම හොඳට ඉගෙන ගන්න. මොකද ඉගෙනගෙන ඒවත් එක්කම AI කියන දේවත් එන දේවල් ඉගෙන ගන්න ඉගෙන ගත්තාම ඒ දේවල් යූස් කරලා Tamanට ගොඩාක් ස්මාර්ට්ව වැඩ කර ගන්න පුළුවන්. even දැන් මගේ BPO එකේදී දකින්න දෙයක් තමයි AI කියන දේවල් නිසා අර අපි ඉස්සර කවුන්ටන්ට් කෙනෙක් වුණාම පොතේ බෑගෙන වැඩ කරගෙන ගොඩාක් ඔළුව රිද්දවගෙන වැඩ කරලා රෑ එළි වෙනකන් සමහර බැලන්ස් වෙන්නේ නැහැ කියලා හිතන දේවල් අපිට හරිම ලේසියෙන් ඉක්මනින්ම කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ තත්ත්වයට ලීසි වෙනකොටම සමහරට ඉස්සරහදී කම්පැනි වල බලයි හොඳම ස්මාර්ට් පීපල් ස්මාර්ට්ම කෙනාව හය කරන්න. මොකද එයාට පුළුවන් ඒව දේවල් යූස් කරලා වැඩ කරන්න කියන. ඒ හින්දා හැම වෙලේම උත්සාහ කරන්න ඉගෙන ගන්න අලුත් දෙයක් ඇඩ් කරගන්න ජීවිතේට ගොඩාක් ප්ලැට්ෆෝම් තියෙනවා අපිට ෆ්‍රීලි ඉගෙන ගන්න. even ඔන්ලයින් එකේ ඉන්ටර්නෙට් එකේ ගැහුවොත් ඔයාට මොනවද ඉගෙන ගන්න ඕනේ කියන ඒකට ඕන තරම් සම්පත් තියෙනවා. ඉතින් ඒ දේවල් යූස් කරලා හොඳට තරෝ වෙන්න. අනිත් එක හැම වෙලේම උත්සාහ කරන්න හොඳට කතා කරලා ඉන්න. දැන් හිතන්න යුනිවර්සිටි එකේ වුණත් මොනවා හරි ඕගනයිස් කරනවා නම් ඒ දේවල් කරන්නේ ඔයාලගේ පර්සනැලිටි එක ඩිවෙලොප් කරන්න. ඒ දේවල් අපි සමහරලාට ඒ තැනකට ගියත් මම ඉංග්‍රීසි දන්නේ මේ මට කතා කරන්න බයයි. එහෙම හිතන්නම එපා. දැන් ඔයාලා දකින්න ඇති සමාජයේ ඉන්නවා ඉහළට ගියපු පුද්ගලයෝ සමහර අවස්ථාවලදී හම්බ වෙනවා. ඒත් සමහර අවස්ථාවලදී ඔයාලම බයයි ගිහිලා කතා කරන්න. හැබැයි කිසිම වෙලාවක
බය වෙන්න එපා. ඔයා දන්නේ සිංහල නම් සිංහලෙන් හරි හොඳට කතා කරන්න. මොකද ඒ ඉහළට ගියපු ඉගෙනගත්තු මිනිස්සු ඔයාගේ ලැන්ග්වේජ් එක මොකද්ද? ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයත් එක කතා කරයි. ඊළඟට ඒ කතා කරන අපි එහෙම ඒ වගේ අ, ඉහළට ගියපු අයත් එක්ක කතා කරන එකෙන් ඔයාට තියෙන දේ තමයි වැදගත්ම දේ තමයි ඒ කට්ටියගේ ජීවිතවලින් ඔයාට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ කතා කරන එක සමහරලාට ඩිරෙක්ට්ලිම මේ දේ හින්දායි මම කතා කරන්න කියන එක නෙවෙයි. හැබැයි ඔයා කතා කරන අතර එයාලගේ ලයිෆ් ස්ටෝරි එක අහනකොටත් ඔයාලට ජීවිතේට ගන්න දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඕක තමයි ගොඩක් කියන්න තියෙන්නේ. අ, අද අද වෙනකොට මම හිතන්නේ නුවන්ස ගන්නත් ඇත්තේ ඔයාලට කතා කරන්න මම අර කිව්වා වගේ මම පටන් ගත්තේ අනුරාධපුරෙන්. හැබැයි මම ඉංග්‍රීසි බැරුව ආපු කාන්තාවක් ගැහැණු ළමයෙක් ඊට පස්සේ මැදදී මං වැරදි කියලා හිතුවට ඒක ඇත්තට මේකිනුත් මං ඉගෙන ගත්තා. ඒකයි කියන්නේ අපි මොන දේ ඉගෙන ගත්තත් ඒක අපිට අවස්ථාව උදා වෙනවා සමහරට ජීවිතේදී පාවිච්චි කරන්න. දැන් මම මාකටිං ඉගෙන ගත්ත නිසා සමහර විට මම චේන්ජ් වෙන්න ඇති. මං අර ඉස්සර ඒ ආපු මගේ තිබුණ පර්සනැලිටි එක ඉම්ප්‍රූව් වෙන්න මට හෙල්ප් එකක් වෙන්න ඇති. මම මාකටිං ඉගෙන ගත්ත එක. ඒකෙදි ඉගෙන ගත්තේ ගොඩාක් වෙලාවට අපි මිනිස්සු එක සම්බන්ධ වෙලා වැඩ කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒ වගේ හැමදේම අපි මොනවද ඉගෙන ගන්නේ හැමදේම අපිට වැදගත් මේ අපේ අනාගතේට. ඉතින් ඒවත් එක්කම අද ජීවිතේ දිහා මම හැරිලා බැලුවාම මට සතුටු වෙන්න සෑහෙන දෙයක් තියෙනවා. මොකද මගේ ඒ කාලේ මට හිතා ගන්නවත් බැරි වුණා. දේවල් දැන් අද මගේ ළඟ තියෙනවා. මම ඊවන් මට පුළුවන් වුණා මම කවදාවත් හිතුවේ නෑ මම කොළඹ හරියට මේ කොළඹ හදවතේ කියන තැන තියෙන තැනක මට ජීවත් වෙන්න අවස්ථාව හම්බෙයි කියලා. දැන් මටම කියලා අපාර්ට්මන්ට් එකක් තියෙනවා එතන. ඒ දේවල් ලබා ගන්න අර ඒ ආපු සමහර දවස් තිබුණා කැප කරපු කටුක තැන් තිබුණා. ඒවා ලේසි නැහැ ඒ ආපු පීරියඩ් එකේ ජීවිතේ ආපු මග. හැබැයි අපි ඒ වගේ අපිට පුළුවන් නම් කමිට් වෙන්න අපිට පුළුවන් නම් දරා ගන්න අපිට පුළුවන් නම් උත්සාහ කරන්න අපිට පුළුවන් නම් දේවල් හඹාගෙන යන්න අපේ ජීවිතයේ achievement පැත්තකට වෙලා ඉන්නේ නැතුව එහෙනම් අනිවාර්යෙන් අපිට ජයග්‍රහණය කරා යන්නම පුළුවන්. ඉතින් ඒ නිසා මේ පොඩි ඔයාලා දැන් මගෙත් එක්ක බලනකොට ඇත්තටම පොඩි දරුවෝ. ඉතින් ඔයාලට මේ කාලෙදී හරි මයින්ඩ් එක ආවනම් අනිවාර්යෙන් ඔයාලගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන්. ඒකට උත්සාහ කරන්න. මොකද තව කල් ගොඩාක් ඔයාලට ගොඩාක් තියෙනවා. ඒකෙදි ජීවිතේ විඳින්න පුළුවන්. දැන් මම ඇත්තටම අවුරුදු 35 දී තමයි මේ බිස්නස් එක ස්ටාර්ට් කරේ. අවුරුදු 40 දී තමයි මගේ මම සාර්ථක ව්‍යාපාරිකාවක් වුණේ. ඉතින් දැන් ඒ 40 ඉඳන් 45 වෙනකන් ඇත්තටම මම බොහොම සුව පහසු ලස්සන ජීවිතයක් ගත කරනවා මගේ දරුවන්ට, මගේ නෑදෑයන්ට, මගේ වටපිටාවේ ඉන්න අයට මට උදව් කරන්න පුළුවන් වෙලා තිනවා. ඒක තව එහා ගියපු සතුටක්. like අපි නිකන් සල්ලිම විතරක් නෙවෙයි ජීවිතේ. දැන් මේ සල්ලිම හම්බුණා සල්ලි හම්බ කරන්නයි අපි මේක කරන්නේ කියන එක නෙවෙයි. අපි තැනකට එන්න පුළුවන් නම් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. අපිට ගොඩාක් මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන්. අපේ ලංකාවේ ගොඩාක් වෙලාවට තව කෙනෙකුට ඒ උදව් ඕන වෙනවා. ඉතින් එහෙම කෙනෙකුට උදව් කරන්න නම් ඔයා අනිවාර්යෙන් ෆයිනෑන්ෂියලි ස්ට්‍රෝං වෙලා ඉන්න ඕනේ. ඉතින් එහෙම උදව් කරනකොට ඒ ලැබෙන සතුට අර සල්ලි වලින් හම්බෙලා මේ ගත කරන ජීවිතයටත් වඩා එහා ගියපු සතුටක්. ඉතින් එහෙම කෙනෙක් වෙන්න ඔයාගේ ගමන් මඟ හදා ගන්න. ඒකට අර අපි කියන සමහර දේවල් ගැන අපි වොරි වෙවි ඉන්න එපා. සමහර අවස්ථාවලදී අපිට එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. සමහර වෙලාවට සම්බන්ධතා කැඩිලා යනවා. සමහර වෙලාවට අපිට ෆයිනෑන්ෂියලි අපි හරිම ස්ට්‍රගල් කරනවා ජීවත් වෙන්න. හැබැයි ඒ කොයි දේ වුණත් දරාගෙන අපිට ඉස්සරහට එන ප්‍රශ්න
අපි හිතනවා නම් ඒව නිසා අපේ ජීවිතේ අපි එතන ඉඳන් ඉස්සරහට යන්න ඕනේ කියලා අනිවාර්යෙන් අපේ ජීවිතේ චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඕක තමයි කවුද නොවන් කවට හරි දැන් දරුවෙකුට තියෙනවනේ මොනවා හරි ප්‍රශ්න අහන්න මම කැමති ඔයාලත් එක්ක ඒ දේ ෂෙයා කරන්න මට ඔව් හරි ළමයි වලට මොනාර තියෙනවා නම් ඔව් මට හරි අපහසුයි මේ දැන් අර අකුරු කවුරුත් ටිකකට පේන්නේ නැති කතා නිසා. කරන හින්දා ඇත්තටම ඔයාලත් එක්ක අර ෆේස් ටු ෆේස් කතා කරන්න මොකද මම හ්ම්. ඊවන් මගේ ක්ලයන්ට්ස්ලත් එක්කත් අපි හුඟක් වෙලාවට කැමති ඒ රටවල ඉන්ටර්නැෂනල් වලදී නම් අනිවාර්යෙන් මේ වීඩියෝ කියන එක ඔන් කරන්න ඕනේ මොකද අපි මිනිස්සුන්ටයි කතා කරන්න ඕනේ. ඉතින් ගාක් වෙලාවට try කරන්න හැම වෙලාවකදීම දැන් සමහර විට connection අවුල් යනවා වෙන්න පුළුවන් ඒ ඒ ගොඩක් හින්දා වෙලාට අර අපේ ළමයි ඉන්නේ හොස්ටල් වල ඒ ඔව් වගේ හොස්ටල් වල ෆැසිලිටිස් නිසා එකකින් අර දැක්ක නැති දැන් අතර මේ සෙෂන් එකේ වුණත් දැන් මේ එක ලොගින් එකක් දෙන්න මිස් නිලෝකට පේන්නේ පොඩි නම්බර් ඔෆ් ස්ටුඩන්ට්ස්ලා වගේ බට් එයාලා අර ඕකේ ගොඩක් එක ලොගින් එකකින් ළමයි ගොඩක් ජොයින් වෙලා ඉන්න එක රූම් එකක ඕකේ ඕකේ හොස්ටල් රූම් එකේ ඉතින් දැන් මමත් පස්සේ තමයි දැනගත්තේ මොකද මේ ඇයි නම්බර් එක අඩු කියලා බලද්දි මොකද ළමයි දැන් යුනිවර්සිටි එකට ඇවිල්ලා තියෙන්නේ ඒක රයිට් මම හිතන්නේ මේ එයාලට ඒ අපහසුතාවය තියෙනවා. නමුත් මම හිතන්නේ බොහෝ දෙනා මේකට සම්බන්ධ වෙලා අද දිනේ යම් දෙයක් ගන්න නැති. ඇතරම මේකේ ස්පෙෂල් දේ තමයි මට හයිලයිට් කරන්න ඕනි. සෙෂන් එක පුරාවටම ගන්න දේවල් තිබ්බා. ඒකේ මම හයිලයිට් කරනවා කිහිපයක්. දැන් මම හිතන්නේ දැන් අපේ මෙතන ඉන්නේ ගොඩක්ම accountancy related අය. දැන් ඕකේ ඔබතුමිය ඇවිල්ලා marketing special. නමුත් යා අද දැන් මාකටිං වල මාකටිං ස්පෙෂල් එකත් කවුන්ටර් අනිවාර්යෙන් බෙනිෆිට් එකක් වෙලා තියෙනවා ඔයාගේ බිස්නස් ඉම්ප්‍රූව්මන්ට් එකට. බට් එතනින් එහාට ගිහිල්ලා මං හිතන්නේ කොහොමද චැලෙන්ජ් එකක් අරගෙන අලුත් ඩිසිප්ලින් එකකට ගියේ. සා මං හිතන්නේ ඒජ් එක. දැන් සමහර අය හිතෙන්න පුළුවන් මෙතන ෆස්ට් ට්‍රයි කරලා ආපු අය ඉන්න පුළුවන් සෙකන්ඩ් ට්‍රයි තර්ඩ් ට්‍රයි කරලා. ඒතර දැන් මෙයාලත් මිස් නිලෝක කිව්වා වගේ ඇත්තටම අපිට පොඩි ගැටලුවක් තියෙනවා. ඔබතුමියක් දන්නවා අනුරාධපුරයට එද්දි පොඩි දැන් නම් ඒක ටිකක් අඩුයි මොකද ඔන්ලයින් ෆැසිලිටිස් ගොඩක් තියෙන හින්දා. නමුත් අර මේ අපේ සිටි එකෙන් පොඩ්ඩක් ඈතර වෙලා තියෙන හින්දා සමහරව හිතන්න පුළුවන්. සමහර හිතනව නෙවෙයි ඇත්තටම කරලා තියෙනවා. වෘත්ති විභාග අතහැරලා තියෙනවා. අනේ මට ඔපචුනිටිස් නැහැ මට කරන්න බෑ කොළඹ අයට වගේ මට ෆැසිලිටිස් නැහැ මං අනුරාධපුරේ ඉන්නේ කියලා ඔළුවෙන් පොඩි බැරි එකක් හදාගෙන. මං හිතන්නේ හොඳම ලිවින් එවිඩන්ස් එකක් අද තියෙනවා. අපිත් එක්ක මේ අනුරාධපුරෙන් ගිහිල්ලා අනුරාධපුරේ ඉපදිලා ඒ කට්ටක අත්දැකීම් ලබලා සාමාන්‍ය අපි හැමෝම වගේ සාමාන්‍ය පවුලක ඉපදිලා අද වර්ල්ඩ් ක්ලාස් බිස්නස් එකක ඕන කෙනෙක්. රයිට්. මම හිතන්නේ දැන් තමයි එතුමිය ගැන මම මම පොඩ්ඩක් ඩිස්ටර්බ් කරන අර කවුන්ටන්සි ළමයි ගොඩක් ඉන්නවා කිව්වේ හින්දා අනිවාර්යයෙන්ම මේ යුනිවර්සිටි ටයිම් එකේදී දැන් ඔයාලට තියෙන chance එක අපිට එදා තිබුණේ අපි ඔක්කොම සබ්ජෙක්ට් ටික එකපාර කරලා ඒ ඔක්කොම සබ්ජෙක්ට් ටික පාස් වෙන්න ඕනේ ඊළඟ ලෙවල් එකට යන්න. ඒ වගේ සිටුේෂන් එක තමයි අපි කරේ. හැබැයි දැන් තියෙනවා ඔන්ලයින් accounting ඔයාලට ඔන්ලයින් ඉගෙන ගන්න පුළුවන්. කොහොම හරි එක තැනකට ඔතන සිග්නල් නැත්තම් සිග්නල් තියෙන තැනකට හරි ගිහිල්ලා ඒ ළමයි කීප දෙනෙක් එකතු වෙලා හරි කමන්නේ ඒ ක්ලාස් එකක් අරගෙන ඒවා කරගන්න. ඒව තමයි ජීවිතේ තමන්ට තමන්ගේ ජීවිතය ඉස්සරහට ගෙන යන්න. මොකද මං ඒ අපහසුයෙන් හරි CA qualified වුණා. ඒ CA qualified වුණාට පස්සේ තව ගොඩාක් qualification මට add කරගන්න පුළුවන් වුණා. මම දැන් CPA, මම ACCA, මම IFA ඒ වගේ ගොඩාක් qualification මං ජීවිතේට add කරගත්තා. දැන් ඉස්සරහදී අපේ ලංකාවටත් ගොඩාක් opportunities එනවා. මේ කියන BPO කියන ඉන්ඩස්ට්‍රි එකෙන්ම මොකද අපි මයිග්‍රේට් කරන්න ඕමනත් නැහැ. ඊවන් යුනිවර්සිටි ඩිග්‍රී වර කළා සමහරු හයර් ස්ටඩීස් වලට වෙන රටකට යනවා ඊළඟට වෙන රටවල් වලදීත් වැඩ කරනවා. හැබැයි අපිට මේ රටේම ඉඳගෙන දෙයක් කරන්න පුළුවන් සමහර වෙලාවට අපි මේ අපිට ඕන කරන අපේ දැනුම වැඩි කරගත්තොත්. ඉතින් මෙතන දරුවන්ට කියන්න තියෙන්නේ ඉගෙන ගන්න තමන්ගේ ජීවිතේට ඕන ක්වොලිෆිකේෂන් ටික ඇඩ් කරගන්න හොඳ එක්ස්පීරියන්ස් ගන්න. මොකද හිතන්න එපා එකපාරම මම අදම බිස්නස් එකක් පටන් අරන් කරනවා කියලා ඒක හොඳයි කරන්න. හැබැයි ඒක කරන්න ඉස්සෙල්ලා මම හිතනවා අපිට යන්න පුළුවන් නම් හොඳ
කම්පැනි එකක හොඳ නායකයෝ යටතේ වැඩ කරන්න පුළුවන් නම් අපිට ඉගෙන ගන්න තියෙන දැනුම ගොඩයි. ඒ දේවල් ලබා ගන්න. ඊට පස්සේ කාලයක් එනකොට අනිවාර්යෙන් තීරණය කරන්න Tamanට කියලා මොනවා හරි. ඒක කවුන්ටන්සිද එහෙම නැත්නම් මොන හරි බිස්නස් එකක් දැන් පොඩි අය ගොඩාක් වෙලාවට දැම්මම මොන හරි කරන්න හදනවා සමහර විට ඒක හොඳයි. හැබැයි ඒක කරනවත් එක්කම තමන්ගේ දැනුම වැඩි කරගන්න ඒවා තව දුරටත් ඔයාලට හෙල්ප් වෙයි. මොකද අපි නිකන් චූටි කම්පැනි එකක් නෙවෙයි. ඊට පස්සේ අපි ඒකේ ඉන්න එම්ප්ලොයිස්ලා මැනේජ් කරන්න ඕනේ. ඊළඟට ඊට එහා ගියපු ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඒවා දේවල් වලට යන්නත් ඕන දැනුම එක්ස්පීරියන්ස් එක ලබා ගන්න කියන එකත් මතක් ගන්න ඕනේ නුවන්. ඇත්තටම මේ ඒකත් අනිවාර්යම දෙයක්. ඒත් එක්කමයි මම හිතන්නේ මේ මමත් ඇහුවා පසුබිම දැන් මේ ළමයි හිටිය දැන් නෑ මුලින් පටන් ගනිද්දිම ඔෆිස් එකද ඕකේ. කියලා. එතකොට දැන් පිටිපස්සෙන් අපිට පේන ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක නෙළුම් කුළුණ. ඒ හරි ලස්සන වීව් එකක්. ඊට පස්සේ මම ඇහුවා ඇත්තටම මිස් නිලුකට මතක ඇති මේ ඔෆිස් එකද කියලා. නෑ මට ලැබිච්ච chance එකද නෑ මගේ මේ ඇපාර්ට්මන්ට් එක. රයිට් සමහරට අපි දැන් අපේ ළමයිටත් දැන් හරි සිහින තියෙනවා. දැන් පොඩි තැනින් අපි පටන් ගනිද්දි අපිට කොහොම ගෙදරකද ඉන්නේ කොහොම වාහනයක්ද යන්නේ අපි කවදා හරි අපි අඳින්න ආස බ්‍රෑන්ඩ් එක මොකක්ද ඊළඟට හිතෙන්න පුළුවන් මම ආස ඇඳුම ගන්න තරම් පොකට් අපි බැලන්ස් එක බලන්නේ නැති දවසක් එනවා. අපිට ආස දේ ගන්න අපි කවදාවත් account එකේ බැලන්ස් එක බලන්නේ නැති දවසක් එනවා. ඒ වගේ මම හිතන්නේ හොඳ ඉන්ස්පිරේෂන් එකක් අද දැන් පිටිපස්ස බැලුවොත් එතුමිය ඉන්නේ මේ නිවස. දැන් මම හිතන්නේ ළමයිට තේරෙනවා මේ වගේ ඇපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්න සාමාන්‍යයෙන් කොයිතරම් ආදායමක් තියෙනවද. ඉතින් ඒක මං හිතන්නේ එතනින් ඩ්‍රීම් එකක් තියෙන්න ඕන ස්ටුඩන්ට්ස්ලට. ඔයාලටත් one day කවදා හරි මෙතෙන්ට එන්න පුළුවන්. හැබැයි කවදා හරි කියන එකට there should be a time frame. Yeah. අනිවාර්යයෙන්. එතකොට මං හිතන්නේ මිස් නිලූකා අපි අපිට කවුරුත් හිටියේ නෑ ගයිඩ් කරන්න. අපි සමහර දේවල් වලට අපි අනුරාධපුරේ ඉඳන් එනකොට මේ තරම්වත් අපිට ඉන්ටර්නෙට් කියන දෙයක් තිබුණේම නෑ. අපි ලෝකෙ දැකලත් නැහැ. ඇත්තටම යුනිටි එකට ආවට පස්සේ තමයි ලෝක එතනින් එහාට අනුරාධපුරෙන් එහාට කියන ලෝකයක් දැක්කේ. ඊට පස්සේ එතනදී ඉගෙන ගන්න දේෙන් තමයි ඊළඟ දෙයක් දැක්කේ. දැන් තමයි අපිට මේ ෆැසිලිටිස් තියෙන්නේ. දැන් මං හිතනවා පොඩි දරුවෝ හිටන් ලෝකෙ වෙන්නේ මොනවද කියලා දකිනවා. ඉතින් මේ ගොඩාක් තව එක දෙයක් මට කියන්න ඕනේ අපි මේ අර රටටම රටේම තියෙන දෙයක් කරගෙන ඉන්නවා කියනට වඩා අපි ග්ලෝබල් කියන්නේ අපි ඉන්ටර්නැෂනලි මොනවා හරි කරන්න ඕනේ කියන මයින්ඩ් සෙට් එකේ වැඩ කරන්න. එතකොට ඒ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා අපිට අර චූටි රටේ තියෙන ලිමිටේෂන්ස් නෙමෙයි. ඔයාලට ඊට එහා ගිහපු ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා. ඉතින් ඇත්තටම අර කිව්වා වගේ නුවන් කිව්වා වගේ මගේ කාලේ තිබ සමහරලාට අපිට අවුරුද්දටම එක ඇඳුමක් විතරයි තිබුණේ වගේ ගන්න පුළුවන්. ඒ වගේ. දැන් අර කිව්වා වගේ ඇත්ත අපිට පොකට් එක දිහා බලන්න ඕනේ අපි ගාව කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ. අපිට මොනවද හිතෙන්නේ මොනවද ආස ඒක ඕනම වෙලාවක ඕන shopping ගන්න මම දැන් ඉස්සර මට මතකයි යුනිවර්සිටි එකේ ඉන්න කාලේ අපි ගාව පොඩි ගාද්දයාගෙන ගිහින් අපි ගිහින් බලලා අපි ගන්නෙ. හැබැයි දැන් එහෙම අපිට අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ තරම් ලෙවල් එකකට ජීවිතේ ගේන්න පුළුවන් වෙලා තියෙනවා. ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ගොඩාක් අයට උදව් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් හොඳ උදාහරණයක් පුළුවන් මගේ නම නිලුක ජයස්නි ඔයාලට නිකන් සර්ච් කරලා බලන්න Google එකේ හරි එතකොට තව ගොඩාක් දේවල් දැනගන්න පුළුවන් වෙයි මං ගැන මට සමා වෙන්න ඕනේ මං හුඟක් හොඳට අද රෙඩි වෙන්න බැරි වුණා මොකද මං ලොකු ප්‍රොජෙක්ට් එකක් මට ඇවිල්ලා මං ඒකේ බිසි වෙලා හිටියයි මේ දවස් ටිකේම දැන් ඊවන අදත් මීටින් එක 5:30 වරුනේ එතනින් පස්සේ තමයි මම ලෑස්ති උනේ කතා කරන්න හින්දා මට ගොඩක් සමහරලාට මට ආසාවෙන් හිටිය ගොඩාක් දේවල් මට හිතේ තිබුණත් කියන්න බැහැ මට ආසයි දවසක ඇවිල්ලා හරි කතා කරන්න පුළුවන් නම් ළමයින්ට මොකද definitely we will arrange another session right with the then ඇත්තටම අපිට resource person ලා මෙහාට ගෙන්නීමේ ගැටලුවක් තියෙනවා හේතුව කවුරුත් කැමතිත් නැතුව කැමති නැහැ ටිකක් දොරයි සහ ඒකත් එක්ක නමුත් මම හිතනවා මිස් නිලෝකා අනිවාර්යයෙන්ම අපිත් එක්ක සම්බන්ධ වෙයි. අපිට එහෙම රිසෝස් පර්සන් කෙනෙක් ඉන්නවා. ඇත්තටම අනුරාධපුරෙත් හරි ආසාවෙන් දැනට CFO Softlogic
නුවන් නුවන් එක හරි මම කැමති ඒක නුවනුත් ගොඩක් අපිට උදව් කරනවා ඇත්තටම මේ ඒ වගේ අපිත් එක්ක හරි කනෙක්ෂන් වලින් හදාගත්ත ටිකක් ඉනවා මම හිතන්නේ මිස් නිලෝකත් මම මුල් වරට මිස් නිලෝකව දැක්කේ මගේ ඔරියන්ටේෂන් එකේ ඒ කියන්නේ මම චාර්ටඩ් ක්වොලිෆයිඩ් වෙලා ඔරියන්ටේෂන් එකේ තිබිච්ච සෙෂන් එකේදී මට හිතුණා මම ඉතින් හරි ආසාවෙන් අහන් හිටපු කතාවක් මේ පොඩි අපේ ඔබතුමීට මතක නම් තිබුණ කිහිප දෙනෙක් රටවල් වල හිටපු අය සහ පොඩි සෙෂන් එකක්. තලවතුගොඩ මේකේ තිබිච්ච එකේ මේ මට මතක ඉන්ෆීරියර් මොනාච් එකේ. රයිට් ඉතින් මම හිතුණා එදාම හිතුණා අපේ ළමයිටත් ඇත්තටම දවසක පොඩි කතාවක් කරන්න අවස්ථාවක් හම්බුනොත් මම අනිවාර්යෙන්ම ඉන්වයිට් කරනවා කියලා. ඉතින් මම දෙවෙනි සෙෂන් එක කල්පනා කරලා ඉඳිද්දි මගේ යනගම පොඩි ටෙක්ස්ට් එකක් දැම්මේ. ඇත්තටම මේ ටග් ගාලා රෙස්පොන්ස් කරා. ඇත්තටම බොහොම ස්තුතියි අපිත් එක්ක අද දවසේ විශේෂ වෙලෙත් එක්ක සම්බන්ධ වුණාට. මම ඇත්තටම ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් ෆිසිකල් එකකට ජපුර අවස්ථාවක් ලැබුණා. ජයවර්ධනපුරත් ගිහිලා වර්ක්ෂොප් වගේක් කරා. ඉතින් ඒකෙන් පස්සේ මට හරි සතුටුයි කීප දෙනෙක්ම ළමයිගේ ජීවිත වෙනස් කරගෙන ඒ ළමයි මට ටෙක්ස්ට් කරනවා මම මෙහෙම එකක් පටන් ගත්තා මම මේ විදිහට කරනවා කියලා. ඉතින් හරිම සතුටුයි කෙනෙක් ඇත්තටම මගේ මේ ස්ටෝරි එක ඔයාලා වගේ යං මේ ක්‍රවුඩ් එකට විතරක් නෙමෙයි. සමහර වෙලාවට අද ලොකු කෝපරේට් ලෙවල් එකේ ඉන්න අය පවා ෆයිනෑන්ෂියලි ස්ට්‍රගල් කරනවා. කොච්චර අපි ඉහළට ගියත්. ඉතින් එහෙම අයට පවා මගේ මේ මං ලබාගත් අත්දැකීම මගේ මං විදිහට මේ වගේ ඔපචුනිටිස් එනවා නම් ඒ දේවල් ළඟා කරගන්න. ඉතින් මං හරිම කැමැත්තෙන් ඒක ෂෙයා කරන්නේ මොකද මේ ඔපචුනිටි එක හරියට සාගරයක් වගේ. ඒ සාගරයෙන් තව කෙනෙක් ගන්නවා නම් ඒ අරගෙන මේ රටට යහපතක් වෙනවා නම් තව කෙනෙකුගේ ජීවිතයක් ලස්සන වෙනවා නම් ඒකට මම බොහොම සතුටින් උදව් කරන්න කැමතියි. ඉතින් ඕනම වෙලාවක මාව චෙක් කරලා බලන්න මේ ඔන්ලයින් එකේ ඔයාලට හොයාගන්න පුළුවන් වෙයි. ඉතින් මම ගොඩක් දේවල් ෂෙයා කරන්නේ අනිත් කෙනෙකුට ඒ දේවල් දැකලා ඒ කට්ටියගේ ජීවිතත් ලස්සන කර ගන්නවා නම් මොකද මම දන්නවා දැන් මගේ ජීවිත දෙකක වෙනස මම හොඳට දන්නවා. අර මං මුලින් එනකොට හිටපු ජීවිතේ සහ අද මගේ ජීවිතේදී මං කොච්චර දේවල් ඒ වෙනස තේරෙනවද කියන එකෙන් මං හරි කැමතියි තව කෙනෙක් ඒ වගේ තැනකට එනවනම්. ඉතින් මට හරි සතුටුයි මේ අවස්ථාව ලබා දුන්නට. මෙතනින් එක කෙනෙක්ගේ හරි ජීවිතේ වෙනස් වෙනවා නම් ඒක තමයි බලාපොරොත්තුව. හොඳයි එහෙනම් ඇත්තටම අපේ ළමයිට අනිවාර්යයෙන්ම මේ කතාව අහලා එක්කෙනෙක් හෝ මම හිතන්නේ මමත් කොච්චර 100ක් 200ක් සම්බන්ධ වුණත් බලාපොරොත්තු වෙන්නේ 100 200ම මොකද සාර්ථකත්වයේ කියන එක හරි අහඹුවක් හරි අමාරු දෙයක්. ඒක නිසා මම හිතනවා එක ළමයෙක් හරි මේක කන්ටිනියුස්ලි අපි සති දෙකකට සැරයක් කරනවා. මොකද එයාලගේ මොටිවේෂන් එක නැති නොවි පවතිලා එක දරුවෙක් හරි මේ සෙෂන්ස් වලින් දෙයක් අරගෙන ජීවිතේ දින්නොත් මම හිතන්නේ අපිට නොකියුවත් අපි හදවතින් යම් දිනක සතුට වෙන්න පුළුවන්. අපි මෙහෙම දෙයක් කරා කියලා. ඇතරම බොහොම ස්තුතියි ඔබතුමියටත් අපිට ඒක සම්බන්ධ වුණාට ඉතින් ඉදිරියේදීත් අපි ඔබතුමියගේ සියලු වැඩ කටයුතු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාට පොඩි ළමයිට වෙලාව තියෙනවද නැත්නම් මම මේ ගත්ත වැඩිද දන්නේ නැත්නම් මට පුළුවන් වෙන එකේ වීඩියෝ එක ඕනනම් ප්ලේ කරන්න යාළුවට පොඩි අයිඩියා එකක් ගන්න. Is it okay? Yes, okay. Okay, well, let me. සවුන්ඩ් එක එනවද? ආව ඉස්සර නම් ඔව් වෙන්න මම දානවා. Sure.
Okay. Right, Miss Niluka. Thank you very much. අපිත් එක්ක අතන සම්බන්ධ වුණාට. So on Thank you. behalf of my department as well as the university and the faculty, I would like to express my sincere gratitude to your time, effort, really inspire that session, right? So I wish you all the very best for your future, all the future events and the business activities as well. So Thank you. definitely I'll contact you in the future, any requirement of the session in our department as well as the faculty. So once again, thank you very much and good night. And Good my night. dear students, thank you for your participation and thank you once again for your participation and good night. Then we'll meet again through this kind of the very valuable session in another, that next week or week after next week.